හායි යාළුවනේ කොහොමද ඔයාලට? මම හන්සි. අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් විශේෂ වීඩියෝ එකක්. අපි කවුරුත් දන්නවනේ අපිට මහන්සි වුණාම ඇඟට අමාරු වුණාම හොඳ මසාජ් එකක් කොච්චර වටිනවද කියලා. අද අපි බලන්න යන්නේ කොරියාවේ ප්‍රසිද්ධ මසාජ් ශිල්පිනියක් කරන ෂෝල්ඩර් මසාජ්. එහෙමත් නැත්නම් උරහිස් සම්බාහනයක් ගැන. මේ වීඩියෝ එකේ එයා පාවිච්චි කරන ටෙක්නික්ස් ඇත්තටම මාරයි. ඉතින් අපි බලමු කොහොමද එයා මේක කරන්නේ සහ ඇයි මේක මේ තරම් විශේෂ වෙන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා bell icon එකත් click කරන්න. එතකොට මම දාන අලුත් massage videos ඔයාලට miss නොවි බලන්න පුළුවන්. එහෙනම් යමු වීඩියෝ එකට. හරි. දැන් බලන්න එයා පටන් ගන්න විදිහ. සාමාන්‍යයෙන් අපි දකින මසාජ් වලට වඩා මේ කොරියන් ස්ටයිල් එකේ පොඩි වෙනසක් තියෙනවා. එයා මුලින්ම පටන් ගන්නේ බෙල්ල දෙපැත්තේ තියෙන මාංශ පේශී ලිහිල් කරලා. ඔයාලට පේනවද එයාගේ අතේ ඇඟිලි ක්‍රියාත්මක වෙන විදිහ? එයා මහපට ඇඟිල්ල පාවිච්චි කරලා බෙල්ලේ තද වෙලා තියෙන නහරවලට ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා. ගොඩක් වෙලාවට අපි ෆෝන් එක දිහා බලන් ඉඳලා කම්පියුටර් ඉස්සරහා ඉඳලා අපේ බෙල්ලේ පිටිපස්සේ හරිම තදයිනේ. අන්නේ තද ගතිය අරින්න තමයි එයා මේ ටෙක්නික් එක පාවිච්චි කරන්නේ. මේ හරිය ටිකක් හොඳට බලන්න. එයා දැන් උරහිස් වලට මාරු වුණා. මේකට අපි කියන්නේ ට්‍රපීසියස් මසල් එක කියලා. ගොඩක් අයට ඔළුවේ කැක්කුම එන්නේත් මේ හරියට අද වුණාම. එයා නිකම්ම අත ගන්නෙ නැහැ. එයා ශරීරයේ බර යොදලා රිද්ම එකට තමයි මසාජ් එක කරන්නේ. මේ වගේ මසාජ් එකකින් ලේ ගමනාගමනය ගොඩක් හොඳ වෙනවා. ඔයාලට මේ වීඩියෝ එක බලන් ඉන්නකොටම නිකම් ඇඟට සනීපයක් දැනෙනවා වගේ නේද? එහෙනම් අමතක නොකර දැන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න යාළුවනේ. විශේෂයෙන්ම එයාර උරහිස්තලයේ වටේට මසාජ් කරන විදිහ හරිම තාක්ෂණිකයි. ඊතන තමයි අපේ ස්ට්‍රෙස් එක ගොඩක්ම හිර වෙලා තියෙන්නේ. මේ වගේ මසාජ් එකක් ලැබුණොත් රැට නිින්ද යන්නේ නැති ප්‍රශ්න හැම නිකම්ම නැති වෙලා යනවා.
දැන් එයා අත් දෙක මසාජ් කරනවා. අපි ගොඩක් වෙලාවට හිතන්නේ බෙල්ලයි ඔළුවයි විතරයි මසාජ් කරන්න ඕනේ කියලා. ඒත් අපි වැඩ කරද්දී අත් දෙක ගොඩාක් වෙහෙසෙනවා. එයා ඇඟිලි තුඩුවල ඉඳන් උඩට එනකල් ලස්සනට මසාජ් කරනවා. අන්තිමට එයා කරන මේ ස්ට්‍රෙචින් එක බලන්න. මුළු ඇඟ වෙක පාරටම ලිහිල් වෙලා යනවා වගේ. ඇත්තටම මේ කොරියන් මසාජ් ශිල්පිනිය ගොඩාක් දක්ෂයි කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් යාළුවනේ අද අපි කතා කළේ කොරියානු උරහිස් සම්භාහනයක් ගැන. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලත් ගෙදරදීම පරිස්සමින් මේ වගේ පොඩි පොඩි මසාජ් ටෙක්නික්ස් try කරලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතුණු දේ අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා කැමතිද මම ඉස්සරහට මේ වගේ තව රියැක්ෂන් වීඩියෝස් කරන විට? ඒකත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.